අද අපි කතා කරන්න යන්නේ PT exam එකේ essay evaluation criteria එක ගැන. exam එකේ අලුත් වෙච්ච evaluation criteria එකට අනුව දැන් අපිට essay එකට ලකුණු 90න් 28ක් වගේ ප්‍රමාණයක් ස්කෝර් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දැන් essay එක AI evaluation සහ human evaluation කියන methods දෙකෙන්ම evaluate වෙන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් මෙතනදී හැම essay එකම human evaluation වලට යවෙන්නේ නැහැ. අපි essay එක ලියනකොට අපි අතින් සිද්ධ වෙන language mistakes ඒ වගේම content errors ඒ කියන්නේ අපේ content එක topic එකට එච්චර relevant නෑ වගේ ගතියක් AI වලට flag වුණොත් විතරයි අපේ essay එක human evaluation වලට යවෙන්නේ. එතෙන්දි තියෙන අවාසිය තමයි අපේ essay එකේ අනිවාර්යයෙන්ම content analysis එකක් සිද්ධ වෙනවා human evaluation වලදී. එතකොට high scores achieve කරන්න තියෙන chance එක බොහෝ දුරට අඩුයි. ඉතින් මේ නිසා අපිට එක structure එකකට විතරක් depend වෙලා දැන් essay එක ලියන්න බෑ. අනිවාර්යයෙන්ම grammatically correct ඒ වගේම topic එකට ගොඩක්ම relevant well organized content එකක් අපිට essay එකට ලියන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අතින් සිද්ධ වෙන මේ වගේ language mistakes අඩු කරලා topic එකට ගොඩක් ගැලපෙන relevant content එකක් හරියට ලියන්න practice කරන්න ඉගෙන ගන්න PT and Art Express එක එකතු වෙන්න.